උන් සඳ වගේ කඳු මුදුනින් උදා වින පින් මද මගේ සිත සැනසුම හදාලන සම්බුදු පියාගේ බුදු ගුණ සිතාගෙන පින්වත සාදු කියමුද හිත හදාගෙන මානස විල්මැද පුෂ්ප තටාගී ඉසමන් බහදුරු ගුණයායයි පේනමායි මේ සසර දනව්වේ නන්දනීය ගුණ මල් පාරයි නන්දනීය ගුණ මල් පාරයි පීන සුමන් මණ්ඩල චක්ක වරං කීත මංගල සුලාකුණු සමුදායයි ඥාන විශේෂීත ලෝක සිවංකර සම්බුදු පාලංග මා සිටිවිලි තරුමල් පායයි මා සිටිවිලි තරුමල් පායයි සාදුනාදයක් පවත්වමු තුන් විටක් නමස්කාරය කියමු තිසරණ සහිත පන්සිල් සමාදන් වෙමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේහි තබ්බං. සමන්ත සක්වල අනන්ත ගුණ රැන්දි නිමල අමිල ගුණ සමුදායයි දිගන්තෙහි පි සුවඳ කුසුම් ගේන පූජාසනයි උදදීමයි නමස්කාර වේවා බුදු හිමියනි නමස්කාර වේවා නමස්කාර වේවා බුදු හිමියනි නමස්කාර වේවා. සංසාරේ මුදුන් මුල ගල වෙනා තුරු සැරිසෙනවා සසරේසා විකාකරු අනුවන කමින් තම සිත පාපයට හැරූ මිනිසුන් හඬනවා බුදු හිමි වඩින තුරු. සාදුනාදයක් පවත්වමු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක වාසනාවන්ත ලොකු කුඩා බෞද්ධ පින්වතුනි පින්වතියනි, අපි හැමදෙනාම මේ නිවස කේන්ද්‍ර කරගෙන මේ නිවස මූලික කරගෙන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලුම දාන අතරින් උතුම්ම වන දානයේ හැටියට සැලකෙන ධර්ම දානමේ පුණ්‍යක්‍රියාවක් සිද්ධ කරගන්නට. ඒ වෙනුවෙන් මේ පින්වන්ත පවුලේ පිරිසගේ ආරාධනාවන් උනේ
යෝජනා වුණේ බලාපොරොත්තු වුණේ උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් තමන්ගේ නිවස්නේදී මේ පින්කම වෙනුවෙන් සිද්ධ කරගන්නට. ඒ අනුව අපට ආරාධනා කරන්නට යෙදුණා මේ උතුම් වූ කවිබන ධර්ම දේශනාවට වැඩම කරන්නටයි කියලා. විශේෂයෙන්ම මේ උතුම් වූ පින්කමේ අරමුණ බලාපොරොත්තුව නිමිත්ත ධර්ම දේශනාව සිද්ධ කරලා ඉවර වෙලා මතක් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම බණ අහන්න අපි ආපු හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ නිසා ආයේ මම මේ පින්කමේ අරමුණක් ගැන සඳහන් කරන්නේ නැහැ. දැන් අපි මේ වෙලාව යොමු කරන්නේ ධර්ම දේශනාවට. බුදුහාමුදුරුවෝ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සියලු දාන අතරින් උතුම්ම දානයේ හැටියට සලකන ධර්ම දානයේ ලෙස සැලකුවේ ඇයි පින්වතුනි? මිනිස්සුන්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ නැත්නම් ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ බණ ඇසීම තුලින්. ඒ කියලා කියන්නේ මිනිස් ජීවිත ඉන්නට පුළුවනි උසස් මනසක් තිබුණාට අඳුරු ජීවිත ගත කරන උදවිය. ජීවිත අඳුරුයි කියලා කිව්වේ ලයිට් නැතුව ඉන්නව නෙවෙයි. ජීවිත අඳුරුයි කියලා කියන්නේ තමන්ගේ ජීවිතය මුකුත් වැඩකට නැති මේ මහ පොළොවටත් බරක් කියන කාරණාවත් එක්කලා. තමන්ගේ ගෙදර අම්මා තාත්තට බලන්නේ නැත්තම්, වැඩිහිටියන්ට ආදරේ නැත්තම්, හොර මැරකම් දූෂණ වංචා කරනවා නම් ඒ පුද්ගලයන්ට කියනවා ජීවිත අඳුරුයි කියලා. ඒ කියන්නේ ලබාගත් මනුස්ස ජීවිතය යහපත් ලෙස ගත කරන්නේ නැහැ කියලා ඒ පුද්ගලයන්ට කියනවා. අඳුරු ජීවිත ගත කරපු උදවිය බුද්ධ ශාසනයේ සිටියා. කවුද? මිනිස්සු දාස් ගානක් මරපු තමන්ගේ අම්මා පස්සෙත් ලුහු බැන්ද අම්මා කියලාවත් ගානක් නැතුව ගුරු පූජා ඉෂ්ට සිද්ධ කරන්නට ගිය ධාමරික අඟුලිමාලගේ චරිත කතාව. අඟුලිමාල අඳුරු ජීවිතයක් ගත කළා. හැබැයි පස්සේ බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ දැන හෝ එකම එක සතෙක්වත් මරලා නැහැ. ඒකේ ආනුභාවයෙන් තමයි පින්වතුනි යැපිනි මාතාවරුන්ටත් අඟුලිමාල පිරිත කියලා දරුවෙක් උපදින කොටත් අඟුලිමාල පිරිත කියන්නේ. ආර්ය ජාතියෙහි පිහිටියාට පස්සේ පැවිදි වුණාට පස්සේ බුද්ධ ශාසනයේ ධර්මයේ පිළිපැද්දට පස්සේ බණ අහනකොට එතුමන්ගේ අඳුරු ජීවිතය අයින් වෙලා අඟුලිමාල රහත් තත්වයටපත් වෙනවා. බලන්න අඳුරු ජීවිත කලින් ගත කළා පස්සේ ජීවිතේ ආලෝකමත් කරගත්තා. කුල මල ගෝත්‍රවලට තැලිලා පොඩි වෙලා හිටපු සුනීත සෝපාකගේ චරිත කතා. අනන්ත අප්‍රමාණ ලෙස දුක් විඳ සුනීත සෝපාක බුදුන්ගේ බණ අහලා ජීවිතේ ආලෝකමත් කරගත්තා. ලණුවකුත් අරගෙන බෙල්ල වැල දාගන්න ගියපු තමන්ගේ ආත්මය පවා ඝාතනය කරගන්නට ගියපු රජ්ජුමාලාව බුදුන්ගේ බණ ඇහුවා ජීවිතේ ආලෝකමත් කරගත්තා. මුළු ප්‍රදේශයක් ආක්‍රමණය කරගෙන හිටපු ආලවක යක්ෂයා බුදුහාමුදුරුවා ආලවක යක්ෂයාගේ කුටියට එනකොට නික්කම සමනාති කියනවා. ඵලයන් යන්න කියලා කියන්නේ. ආයේ පවිස සමනාති ආයේ වරින් කුටියට. එහෙම හිටපු ආලවක යක්ෂයා බුදුන් බණ කියනවා. හිත හදාගත්තා. අඳුරු ජීවිත ගත කළා. පස්සේ ජීවිතේ ආලෝකමත්. ඔන්න බණ කියන එකේ බණ අහන එකේ වටිනකම තියෙන්නේ ඔතන. ජීවිතේ අන්ත අසරණ වුණා පටාචාරාව. මාලිගාවේ හිටිය දරපලන මිනිස්සයත් එක්ක තමයි පැනලා ගියේ. දරුවෝ දෙන්නත් නැති වුණා. ස්වාමි පුරුෂයාත් නැති වුණා. ඒ ඔක්කොම නැති වුණාට කමන්නේ මට ආයේ අම්මා තාත්තට පිටුපාලා තමයි ආවේ. හැබැයි ආයේ අම්මා තාත්තා හරි මට පිහිට වෙයි කියලා. ඒගොල්ලෝ බලන්න යද්දි ඒගොල්ලෝ දර සෑයට අලු වෙලා යනවා. ජීවිතේ තට්ට තනි වුණා. තට්ට තනි වෙච්චි පටාචාරා ඇදිවත පිටින්මයි බුදුහාමුදුරුවෝ ළඟට යන්නේ. ඇඟේ රෙද්දක් තියෙනවද කියලාවත් ගානක් නැහැ. ඇත්ත තමයි. දරුවෝ නැති වෙනකොට, ස්වාමියා නැති වෙනකොට
ඒ වගේම අම්මා තාත්තත් නැති වෙනකොට ජීවිතේ තමන්ට තමන් විතරක් කියලා හිතෙනකොට පිස්සු හැදෙනවා. බණ පොතේ සඳහන් වෙන්නේ උම්මත්තක වුණා කියලා. ඇඳිවද පිටින් යන පටාචාරාවට මිනිස්සු ගල් ගහනවා. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බණ ඇහුවා. හිත හදාගත්තා. බලන්න පින්වතුනි ධර්මයේ තියෙන වටිනාකම. ඒකයි හැම දේශකයාණන් වහන්සේ කෙනෙක්ම සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන්නේ. සියලු දාන අතර උතුම්ම වන දාණය තමයි ධර්ම දාණය කියලා කියන්නේ. අනිත් පින්කම් වල පින් අයිති වෙන්නේ නැහැ කියන කතාව නෙවෙයි මෙතන කියන්නේ. බුද්ධිමත් පිරිසක් ඇටියට අවබෝධ කරගන්න ඕන. අනිත් පින්කම් වලත් පින් කුසල් එකතු වෙනවා. හැබැයි ධර්ම දාණය ඊට වඩා වටිනවා කියලයි බුද්ධ ශාසනයේ බෞද්ධ දර්ශනයේ අපට උගන්වන්නේ. එහෙම බණපදයක් අහන්නටයි අද දවසේ ඔබ හැමදිනාම මේ සූදානමින් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නවා ඔය ඇත්තන්ට, කුංචි ඇත්තන්ට, දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණයන්ට, පැවිද්දන්ට මේ හැම දිනාටම දැනුමුතුකම් රාශියක් ඉගෙන ගන්න පුළුවන් මාතෘකාවක් ඔස්සේ අද බණ ටිකක් කියන්නටයි සූදානම බලාපොරොත්තු. කාලයට උචිත කාලීන ධර්ම දේශනාවක් තමයි අද දවසේ මේ උතුම් වූ අවිබණ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. අපි හැමදාම ජාතක කතා අහනවා. හැමදාම අඟුලිමාල පටාචාර මෙහිම චරිත කතාත් අහනවා. හැබැයි කාලයට උචිත මේ දුවා දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණයන්ට, පැවිද්දන්ට කිසිදු ભેදයකින් තොරව අපි හැමදිනාටම දැනුමුතුකම් රාශියක් එකතු කරගන්න පුළුවන් වටින දේශනාවකුයි අද දවසේ ඔය ඇත්තන්ට දේශනා කරන්නේ. මොකද දානේ වෙලාවේ දහවල් මේ ගෙදර මෙච්චර සෙනගක් තිබුණේ. ඇයි පවුලේ විතරක් උදව් කරනවා. දැන් තමයි මේ හවස් කාලය තුල පුංචි දරුවගේ ඉඳලා නේද? අපි හැමෝම මෙතන ඉන්න වෙලාව. දෛනික ජීවිතයේ වැඩ කටයුතු සිද්ධ කරලා හිතට කයට සාමාන්‍ය සහනයක් තියෙන වෙලාව. බණපදයක් අහන්න හොඳ වෙලාව. නේද? ඒ නිසා මේ ලස්සනට අලංකාර කරලා උඩට උඩුවියන් බැඳලා පායට පාවඩම් දාලා පංච දූර්ය වාදනය කරලා තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා අපි හිත පහන් කරගෙනයි දැන් ඉන්නේ බණ අහන්න. අපි කවුරුත් මෙතන මිනී මරා ගන්නේ. අපි කවුරුත් මෙතන ඇන කොටා ගන්නේ නැහැ. එකිනෙකාට වෛර කරන්නේ. දැන් බුද්ධ දර්ශනීයට අනුව ධර්ම ශ්‍රවණය කරනවා කියන පහන් සිතුවිල්ල ඇති කරගෙනයි උන්චි දරුවගේ ඉඳලා වැඩිහිටි හැමදෙනාම අපි සූදානමින් බලාපොරොත්තු වෙන්නේ. මාතෘකා කරගන්නට යෙදෙන මේ කාව්‍යමය ධර්ම දේශනාවේ මාතෘකාව තමයි බුදු දහමයි ආදරයයි. මොකද්ද මාතෘකාව? බුදු දහමයි ආදරයයි. අපි හැමෝම මේ බණ ටික දැනුමුතුකම් ටික අහන්න. මේ බුදු දහමයි ආදරයයි කියලා කියන්නේ මොන සූත්‍රයේද? සිගාලෝවාද සූත්‍රයයි. ඔන්න ඔළුවේ තියාගන්න ඕන සිගාලෝවාද සූත්‍රය. බුදුදහමෙත් ඇත්තටම පින්වතුනි අනිකාට ආදරය කරන්නට ඕන විදිහ, අනිකාට ගෞරව කරන්නට ඕන විදිහ මනා ලෙස උගන්වන සූත්‍රයක් තමයි සිගාලෝවාද සූත්‍රය. සිගාලෝවාද සූත්‍රයේ උගන්වන්නේ යුතුයකම් හා වගකීම් පිළිබඳවයි. අම්මා තාත්තා කොහොමද දරුවන්ට යුතුයකම් වගකීම් කරන්නේ? ආදරේ ලෙන්ගතු වෙන්නේ. ඊට පෙරලා දරුවන් කොහොමද අම්මා තාත්තට සලකන්නේ? ඒ වගේම ආදරේ කරන්නේ, ලෙන්ගතුකම් කරන්නේ. ගුරුවරු කොහොමද ශිෂ්‍යයන්ට ආදරේ කරන්නේ, ලෙන්ගතු වෙන්නේ, යුතුයකම් වගකීම් කරන්නේ. ඊට පෙරලා ශිෂ්‍යයන් කොහොමද ගුරුවරුන්ට සලකන්නේ, ආදරේ කරන්නේ, ලෙන්ගතු. වෛද්‍යවරු රෝගීන් වෛද්‍යවරුන්ට, වැඩිහිටියන් තරුණයන්ට, තරුණයන් වැඩිහිටියන්ට, ගිහියන් පැවිද්දන්ට, පැවිද්දන් ගිහියන්ට කියන සෑම සංස්ථාවක්ම අනාවරණය වෙන විදිහටයි මේ සිගාලෝවාද සූත්‍රය අපට උගන්වන්නේ. මේ ළඟදි සිද්ධියක් වුණා. ඔය ඇත්ත දන්නවා. මේ තරුණ පරම්පරාව වැඩිහිටියන් දරුවෝ දන්නවා. මොකක්ද?
දරුවගේ බෙල්ල කපලා දරුවත් මරලා තමන්ගේ ජීවිතේනොත් පලි ගන්නවා අම්මා. අම්මා බෙල්ලේ වැලදා. පිහිය සිංකකේ තිබිලා තමයි යහුවේ. බැලුවා නේද? බැලුවා. ඇහුවා නේද? ඇහුවා. අපි මේවා දැනගත්තා. දැන් කෝ අම්මා ආදරය කරලා නැහැ දරුවට. තමන්ගේ ජීවිතයට ආදරය කරලා. අද බුදුදහමේ උගන්වන මේ යුතුයකම් වගකීම් හරියට තිබුණා නම් හරියට දැන හිටියා නම් එහෙම සිද්ධියක් අපට ආරංචි වෙන්න මොද නැතිද? ඒ නිසා අපි මේ බණ කියන වෙලාවෙත් කොහේ හරි මිනීමරුමක් තියෙන්න පුළුවන්. කොහේ හරි එනකොටා ගැනීමක් තියෙන්න පුළුවන්. කොහේද කොට ඇත්තටම ආදරය කරනවා. කොහේද කොට ඇත්තටම ලෙන්ගතුකම්. ඒ නිසා මේ දැනුමුතුකම් ටික අපි ඉගෙන ගන්න ඕන මම අද කියලා දෙනවා. දරුවෝ කොහොමද දෙමාපියන්ට සලකන්නේ? දෙමාපියන් කොහොමද දරුවන්ට ආදරය කරන්නේ? වැඩිහිටියෝ කොහොමද තරුණයන්ට, පැවිද්දන්, ගිහියන්ට මේ සෑම සංස්ථාවක්ම අනාවරණීය වෙන පරිදි බුදුදහමින් උගන්වලා තියෙන මේ සදාචාර සම්පන්න ගුණ සමුදාය අද දවසේ මම කියලා දෙනවා. ඒ නිසා අපට කතා පුවත් රාශියක් අපේ හිතට මැවිලා එනවා. නේද? තමන්ගේ දරුවට අම්මා කිරි දෙනවා හින්දා ඇඟ වැහැරෙන හින්දා අම්මගේ මොකද කරන්නේ? දරුවා අරගෙන කකුල් දෙකෙන් අල්ලලා පොල් ගහක ගහලා දරුවා මරන අපේ මේ ශ්‍රී ලංකාවේ හොඳ බුදුහාමුදුරෝ තුන් වතාවක් ලංකාවට ආවලු. එහෙම තියෙන මහින්දාගමනයෙන් පරම පවිත්‍රත්වයටපත් මේ ශ්‍රී ලංකා දීපේ තුල මොහොතින් මොහොත දවසින් දවස තප්පරයෙන් තප්පරය අවුරුද්දෙන් අවුරුද්ද අපේ සදාචාර සම්පන්න ගුණ සමුදාය වී කිලා යනවා. ඒ නිසා ඔබේ දරු මුණුබුරන්ටයි ගොඩාක් මේ වටින ධර්ම දේශනාව වැදගත් වෙන්නේ. මොකද ඒ ඇත්තෝ තමයි ඊළඟට මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ දැනුමුතුකම් ටික ඔය ඇත්තෝ කියලා දෙන්නට ඕන. අද මම කියලා දෙනවා බුදුදහමයි ආදරයයි කියන නැත්නම් සිඟාලෝවාද සූත්‍රයට අනුව මේ කරුණු කාරණා ටික අවිබණ අහනකොට අර්ථ රසයත් අහන්නට ඕන, ශබ්ද රසයත් අහන්නට ඕන. ශබ්ද රසය මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන තෙක්මාන ඉන්න කෙනෙකුටත් අහන්න පුළුවන්. ඔන්න කවිබණක් අහවල් ගෙදර යනවා කියලා ශබ්ද රසය ඇහෙනවා. නේද? හැබැයි මෙතන ඉන්න අයට පුළුවනි අර්ථ රසයත් එක්ක ශබ්ද රසයත් එක්ක දෙකම එක්ක මේ ධර්ම දේශනාව. සමහර විට කවිවල එක අකුරකත් අර්ථය තියෙනවා. න පුනප්පුනං භූරි පඤ්ඤෝති කියලා කියන්නේ අපේ බුද්ධ ආගමේ නැවත නැවත ඉපදීමක් නැහැ කියන එක. න කියන එකෙන් තමයි නැහැ කියන්නේ. එතකොට එක අකුරක් න කියන එක. න පුනප්පුනං භූරි පඤ්ඤෝති නැවත නැවත ඉපදීමක් නැහැ කියන එක. ඒක නැහැ කියලා කියන්නේ න අකුරේ. එහෙනම් එක අකුරකත් තියෙන්න පුළුවන් අර්ථයක්. සමහර විට වචනයක පදපේලියක කවියක අර්ථයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අර්ථ රසයත් එක්කලා පුංචිම දරුවන් හැර අනිත් හැමදෙනාම අර්ථයත් එක්කලා මේ වටින ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. සිත කය වචනේ කියන තුන්දර සංවර කරගෙන සුනාත කීවි හොඳින් අහන්න කියන එක ධාරේත අහපු දේ ධාරණය කරගන්න කියලයි ධාරේත කියන්නේ. චරාත ධම්මේ ඒට අනුව හැසිරෙන්න කියලයි ධර්මාවාදී බුදුරජාණන් වහන්සේගේ ඒ විදිහට අපට උගන්වන්නේ. එහෙමනම් අහමු මේ උතුම් වූ වටින ධර්ම දේශනාව. මා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා තෙරුවන් වන්දනා කරනවා. ඒ සඳහා කවි 3ක් ගායනා කරනවා. ඒ සෑම කවියක් අවසානයේදීම ඔබ සාදු නාදයක් දීලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගමු. හොඳයි සාදු නාදයක් පවත්වමු. සසර ජිනේරීත පංකජ රෝහිත දේව ගණනාර නිතිපන මාමිත අංගි
අස සිරිමන්ත ප්‍රභාවිත විතරාගිහිමි පාදවාන්දින් විතරාගිහිමි පාදවාන්දින් සාදු කියලා සීහෙන් අද කළ ලොව අපරාජිත විඤ්ඤාචරණ ගුණේනි සමාහිත නියානික සුවිසර සුදේශිත ලෞතු හිමි සද්ධර්ම වන්දින් ලෞතු හිමි සද්ධර්ම වන්දින් දස බලධාරී මාර්ග ප්‍රවාහිත සෝමනස් මානස ගුණධාරීත ව්‍යක්ත විසරද ධර්ම සුදාරීත නේක ජනාපීදු සඟුන් වඳින් නේක ජනාපීදු සඟුන් වඳින් සුප්පබුද්දං පපුඤ්ජන්ති සදාගෝතම සාවකා තේසං දිවාච රත්තෝච අහිංසාය රතෝ මනෝ යම් කෙනෙකුගේ සිත දහවල්ද රාත්‍රියේහිද අහිංසාවෙහි හෙවත් කරුණා භාවනාවෙහි ඇලුනේද ඒ ගොවිම් ගොත් සව්වෝ උවදුරු රහිතව සුවසේ නිදන්නාහ සුවසේ පිබිදෙන්නාහ සුප්පබුද්දං පපුඤ්ජන්ති සදාගෝතම සාවකා තේසං දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ යම් කෙනෙකුගේ සිත දහවල්ද රාත්‍රියේහිද නිරන්තරයෙන් මෛත්‍රී භාවනාවෙහි ඇලුනේද ඒ ගොවිම් ගොත් සව්වෝ උවදුරු රහිතව සුවසේ නිදන්නාහ සුවසේ පිබිදෙන්නාහ ධම්මපදය පකින්නක වග්ගය ලෝතුරු සාදහම් සාරු යමුනාවේ කරුණා සීතල පියවර යාවී සාදු නාද පිරි බැති බාර ජීවේ උත්තම ජීව
නිවන ආරුතයි කීවේ මිත් සිටිවිලි ගඟ දෝරේ ගලනවා සිත් සංකාවේ ගමන නිවෙනවා මිත් පිරි බුදුරුව ආසිරි මවනවා ආදරේ මිත් ගාංගුල ගලනවා ලෝතුල පුත් බල පැතිරින් සිත් 550ක් වන්නේ දස දෙස බැති වාර සිත් පැහැදෙන්නේ පරමාදරේ අරුත කියන්නේ පරමාදරේ අරුත කියන්නේ එකිනෙකා පරමින් මනුලොවේ මනුසාතුන් දිවා සටනකම යෙදෙනවා දුක නසා සසර බැමි විඳලමින් තණ්හාව නසනු විනුවට තවත් වඩනවා කරුණාව මුදිතාව මිත් සිතේ සිලිලාර උතුබණේ ආදරය කියනවා තමන් පළමුව රැකී දෙවනු අන් අය රකී අපිට අපි ආදරය කරනවා අපිට අපි ආදරය කරනවා ඔබ ඔබට කරන වට අකමැති වූ කිසි දෙයක් තවත් කෙනෙකුන්ට කරලන්න එපා අඩි 6ක් හිමි පොළොව මහා මෙරක් සේබදන් නොමැරෙනා කෙනෙකුසේ ඉන්නෙපා වැඩි දෙනෙක් නොවේ ලොව හැම දිනම ප්‍රිය කරන ආදරේ අරුත වනසන්නිපා මිත් ගඟේ සිහිලසේ කාරුණික දියවරට මහානියගයක් නම් වන්නිපා මහානියගයක් නම් වන්නිපා
සිතත් ගතත් පුබුදු කරන එදත් අදත් හෙටත් වටින ඔබත් මමත් සතුටු කරන උතුම් පිරිස් අගය කරන රටත් තොටත් සොඳුරු කරන මහත් සතොස් බවම මවන උතුම් වූ ආදරයේ කරුණාවේ මෛත්‍රියේ අගය කියා දෙන්නටයි අද ඔබ සමග අපි මෙසේ එක් වෙන්නේ. උත්තම හැඟුම් හැම හදවත කම වේවා සිත් තුළ සෙනෙහසට වැඩියුරු ඉඩ වේවා වත්කම් විලස ලොව ගුණ දම් සුරැකේවා සිත් මල් පිපෙන හැඟුමින් ලොව සැරසේවා සමුදුර මැද හාරතියාන ආදර බාර අම්මා මව්සිනෙහි ආදරයෙන් පීනා ගොඩ දැම්මා බුදු වන්නට විවරණ දුන් ප්‍රේමෙන් නැති නිම්මා බුදු පුතෙකුව ලොවට දුන්නි ආදරයෙනි අම්මා බුදු පුතෙකුව ලොවට දුන්නි ආදරයෙනි අම්මා තණ්හා ජාලයක වෙලී තිබෙයි ලොවම ඊතා පස්කාද සුව දායක නැත ඒ ගැනමය පතා කරුණාවේ පාරම සොඳුරු අරමුණ ගැන සිතා දීපංකර පාමුලදී නිවන් දුටුව පුතා දීපංකර පාමුලදී නිවන් දුටුව පුතා අම්ම කෙනෙක්ගේ ආශිර්වාදය මහා ආශිර්වාදයක් දුන්නා. ඒක කාටවත් බලක්වන්න බෑ. සමහර අම්මාවරු ඉන්නවා මව් පදවිය නැති උදවියක්. හැබැයි සමහර අම්මාවරු ඇත්තටම අම්මාවරු හැටියට හඳුන්වන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නැත්තම් බෝසතාණන් වහන්සේගේ නැව මුහුදුබත් කරන වෙලාවේ එදා අම්මයි තමන්ගේ බෝසතාණන් වහන්සේ වෙළඳ බඩු අරගෙන යනකොට මහා සාගරයේ මැද්දේ නැව මුහුදුබත් වෙනවා.
අපි අහලා තියෙන විදිහට ඉගෙනගෙන තියෙන විදිහට දවස් 7කින් පස්සේ තමයි මහ මුහුද තරණය කරලා අම්මව මෙගොඩ කරේ. කාරුණික පින්වතුනි. එදා තමන්ගේ පුතාගේ ඔළුව අතගාලා කියනවා මේ කරපු පිණින් මොකක්ද? මගේ රත්තරන් පුතා බුදු බවට පත් වෙනවා. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදය ඇත්තටම එහෙමයි. එදා නියත විවරණ ලබලා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ගෞතම බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. කෙනෙක්ට හිතන්න පුළුවන් අපට මුහුදු රැල්ලක්වත් පාගන්න බැහැ. ඇයි? අපි මුහුදට ඇදලා ගන්නේ කියලා බයයි. නේද? මිනිස්සේ කොහොමද දින 7ක් කන්නේ බොන්නේ නැතුව තමන්ගේ අම්මා නේද? දෙකොට ගලී හිතෙන්න පුළුවන්. තරකයක් ගේන්න පුළුවන්. බොන්න කියලා වතුර බොන්නත් කරදියයි. ලුණුයි. කෑමනේ නේද? මෝරු ඒ වගේ දරුණු සත්තු මුහුදේ හිතන්න පුළුවන් බෝසතාණන් වහන්සේ එහෙම කළාද කියලා. අපේ බෞද්ධ සාහිත්‍යය උගන්වන්නේ එහෙම කළේ දෙවියන්ගේ ආශිර්වාදයක්. උන්වහන්සේ සසර පුරා කරලා තියෙන පින්කම් වල ශක්තිය බලය. අනන්ත අප්‍රමාණ දන් දීලා තියෙනවා. අනන්ත අප්‍රමාණ අනෙකාට උදව් කරලා තියෙනවා. ඇස් ඉස්මස්ලේ දුන්නා. තමන්ගේ දරු දෙන්නත් දුන්නා. දෙස්සන්තර ජාතකය අපට උගන්වනවා. ඉතින් ඒ වලේ ශක්තිය බලය ඒ වගේම පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන පාරමිතාවල ශක්තිය බලේනුයි තමන්ගේ ආදරණීය අම්මව නැව මුහුදුබත් වෙන වෙලාවේ මෙගොඩ කරන්නේ. මෙගොඩ අරගෙන තමන්ගේ අම්මා තමයි රත්තරම් පුතා බුදු වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයේ මහා ආශිර්වාදයක්. දැනටත් අපේ දුවල පුතාලා ගෙදරින් පිටත් වෙනකොට අම්මගේ කකුල් දෙක අල්ලලා වැඳලා යනකොට අම්මා මූණට හාදුවක් දීලා කියනවා මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් දුව ගිහිල්ලා පරිස්සමට ආයෙ ගෙදර එන්න. ඒ ආශිර්වාදයේ මේ ලෝකේ කවුරුත් දෙන්නේ අම්මා අප්පච්චි විතරයි. සමහර අම්මලාට වඳින්න නැති දරුවොත් ඉන්නවා. එහෙම ගෞරව සත්කාර කරන්න නැති දරුවොත් ඉන්නවා. හැබැයි සමහර අම්මලා දරුවෝ අතර තියෙන සෙනෙහස, ලිංගතුකම, ආදරය, කරුණාව, මෛත්‍රිය නිසාම ඒ ආශිර්වාද මහා ආශිර්වාද බවට පත් වෙනවා. අපට පුංචි කාලේ අම්මා තාත්තා මහා ලොකු වීරයෝ වගේ. හැබැයි මොහොතින් මොහොත ලොකු වෙනකොට මොකද වෙන්නේ? පස්සේ කියනවා අම්මලා මොනවද අප්පච්චිලා මොනවද දන්නේ කියලා. පස්සේ ආයේ ඒ ඇත්තෝ අම්මා තාත්තා වෙනකොට තමයි අම්මා තාත්තගේ වටිනකම තේරෙන්නේ. ඒ නිසා මේ වර්තමාන සමාජයේ වෙනකොට අම්මගේ ආශිර්වාදයන් පවා කිසිම ගානකට ගන්නේ නැති සමහර දරුවෝ නිසාම අද වර්තමානයේ සෑම නගරයක් පාසාම පින්වතුනි මොනවද වැඩිහිටි නිවාස බිහි වෙලා තියෙනවා. ඒ ආදරයේ සෙනෙහස ලෙන්ගතුකම නැති නිසාම ඊට එරෙහිව ළමා නිවාසත් බිහි වෙලා තියෙනවා. සෑම නගරයක් පාසාම තියෙනවා හොඳේ. සෑම නගරයක් පාසාම. සමහර වැඩිහිටි නිවාසවලට අපි ධර්ම දේශනාවලට ගියාම අපේ අත් දෙක අල්ලලා අත්තම්මලා සීයලා අපේ අත් දෙකට කඳුළු කැට පුරවලා වට්ටලා ඒ ඇත්තෝ කියනවා අපේ හාමුදුරුවනේ අද කියපු බණ එළියේ සමාජයටත් ගිහිල්ලා කියන්නේ. අපේ දරුවෝ අපි දාලා ගියා විතරයි ආයේ පැත්ත පලාතේ ගාවේ නැහැ. සමහර අම්මලාගේ කුටිවලට යනකොට ඒ ඇත්තෝ විඳින අනන්ත අප්‍රමාණ දුක් සමුදාය අපට පේනවා. ඒ ඇත්තන්ට දාණය වේලාවට නෑම බීම ඒ හැම කෑම බීම හැම දෙයක්ම තියෙනවා. හැබැයි වටින සම්පත නැහැ. පුත්තා වත්තු මනුස්සානං කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දරුසෙනෙහස ළඟ නැති වුණාම කෑම බීම වලිනුත් වැඩක් නැහැ. නේද? ඒක තමයි වටින සම්පත. ඒ ඇත්තෝ දාලා ගියත් එක් තාම ඇවිල්ලා නැහැ කියලා අපට අඳෝනා කී අඬනවා වැළපෙනවා.
ඒ නිසා කාරුණික පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා බලන්න ප්‍රායෝගිකවම බෝසතාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා අම්මා කෙනෙකුට ඒ වගේම අප්පච්චි කෙනෙකුට සෙනෙහස ආදරය කොහොමද දක්වන්නේ කියලා. අනුන්ගේ දුකකදී හදවත උණු වෙන ආදරයයි වසන්තයේ මල් සුවඳයි සාගරයයි පරයයි සහන් සීතක හැටි හැඟීම ඈත ඈත දුරයයි ධනංජ සීටු දුවට දුන්න ඔවදන් ආදරයයි ධනංජ සීටු දුන්න ඔවදන් ආදරයයි ඇතුළත ඇති කිසි ගින්නක් පිටතට නම් දෙන්න එපා පිටතින් එන මහගින්දර ගේ ඇතුළට ගන්න එපා කුල දෙටුවන් නම දින්නට අමතක කරලන්න එපා දින උන්හාට නිතර දෙන්න නොදින උන්ට දෙන්න එපා දින උන්හාට නිතර දෙන්න නොදින උන්ට දෙන්න එපා අවැසි වූත් නොදෙන උන්ට උවද යාමක් දෙන්න නිවැසියන්ට ආදරයින් කාරුණිකව ඉන්න සැහැසි සිතට එපා නිබඳ නැගිටින්නට දෙන්න ලෞතුරු මුනි බණින් කියන සිනහස පුබුදන්න ලෞතුරු මුනි බණින් කියන සිනහස පුබුදන්න මුළු මහත් විශ්වයම ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් නහවාලු අපේ බුදු පියාණන් වහන්සේ අම්මාවරුන්ට පියවරුන්ට ආදරයේ සිනහසේ දයාගුණේ මෛත්‍රියේ අගය එසේ දේශනා කළත් අද ලෝකයේ ඇතැම් තැනක ආදරයේ කරුණාව අතින් සහරා කාන්තාරයක් වගේ
මගේ පින්වතුනි මොහොතකට කල්පනා කරලා බලමු. ආදරේ නාමයෙන් තම කුසින් බිහි කෙරු දිලිඳු මහා මග දමා දුවනවා දින දෙකක් වයස ඇති ලේ කැටිම දරු පැටව් මව්වරුන්ගේ අතින් මැරෙනවා තමන්ගේ වරදකට මරණයට අතවනා දරුවන්ට වස විසද පොවනවා කෝපගත් පියතුමෙක් ගිනි අවිය එල්ල කර තම බිරිඳ දරු පැටව් මරනවා තම බිරිඳ දරු පැටව් මරනවා යෝන් විය වැහැරෙතැයි තමාරු සිරි රකින්න තව මවක් දරුවාට කිරි නොදී ඒ උනත් බැලලියක් මී පැටව් තුරුලු කර උණුසුමින් හදනවා නිතයිදී ඒ අතර තව මවක් අනුන්ගේ දූපුතුන් මොනර කොළවලට ගනු දෙනු යෙදී අතින් අත විකිනෙනා සිනහසේ මල් පොකුරු රාගයේ වියරුවෙන් ගිනි වැදී රාගයේ වියරුවෙන් ගිනි වැදී පිම්වතුන්ගේ දවස් කාන්තාවන්ට දින යොදා හැම තැනම ගුණ ගයනවා බෝම්බේ බඩ බැඳන් ගැහැණියක් තුරුලු කර මහා පාරිහන්දියේ මැරෙනවා මහා පාරිහන්දියේ මැරෙනවා අවිශ්වාසයේ ගින්න විශ්වාස ගං දැල සිනහසේ දියවුල මසනවා ආදරේ මල් පිපුණු සිත් සතන් තුරු අදුලු කොළ සැලීගේ දැරි ගැසෙනවා කොළ සැලීගේ දැරි ගැසෙනවා එකඟව කීකරුව නීති මව් පිය බාසට ගරු කර නිතර වැඩි හිටියා උවදෙසට
සරු සිතුවිලිම ගෙන සිතටද හදවතට ආදරයේ ආරුත පවසනු මැන ලොවට දැසම වාසන මෝහයේ ගාන අඳුර නාසා ගුරුවරු සිත් දේවති ඒ ආදරය නිසා විල මත මල් පිපෙයි ඒ නිය දහම නිසා ඒ ගුරු පාවඳින්නෙත් ආදරය නිසා නැගිටි හුනස්නෙන් ගුරු පාවඳින්නෙමු සිප් සත සදන්නෙමු සුවචව සිටින්නෙමු කෙරුමට කියන යහපත් දේ කරන්නෙමු ගුරු ගෞරවය ආදරයෙන් රකින්නෙමු පාසල අපේ ඇස් පාදන සොඳුරු බිමයි ඒ මාව සාදීසි වෙයි සුරැකුම ඉහළකමයි උගතුන් හට හඳුන්වා දෙති සොඳුරු ළමයි හරියට ආදරේ ගුරුවරු එහෙම තමයි හැමෝම බණ අහනව නේද? අහනවද? නිදිද අහනවද? දැන් අපි සප්තාසන ධර්ම දේශනාවලට යනකොට ආසන 7ක්. දැන් මම තනියෙන්නේ. ආසන 7ක් පැය 3මාරක් 4ක් විතර බණ කියනවා. මිනිස්සුන්ට ඉපත් වෙනවා. ඒකත් හරි. නේද? ඒ හින්දා අපි මේ කතාවෙන් පස්සේ දැන් මම කතාවක් කියන්න යන්නේ. ටිකක් අඩු කළා. පැය 3කට දැන් අපි හදාගත්ත ආසන 7 බණ. නේද? පැය 3මාරක්. එතකොට පැය භාගයකුත් තියෙනවා. ඒක පටන් ගන්න බෑ 8ට. 8ට පටන් ගත්තොත් 9 10 11 වෙනවා. හරියට 6:00මාරට 6:45ට විතර තමයි සප්තාසන බණක් පටන් ගන්න ඕනේ. අපට පුංචි දරුවෙක් ඇවිල්ලා කීවා ඔය ගාතාව කියනකන් තමයි අපි මෙච්චර වෙලා බලාගෙන හිටියේ. මොකද්ද ගාතාව? අභිවාදන සීලිස. අභිවාදන සීලිස කියනකොට මොකද වෙන්නේ? බණ ඉවරයි. තේරුණාද? ළමයාට කොල්ලට ඒක තේරුණා. හරිද? අභිවාදන සීලස කියද්දි බණ ඉවරයි. ඒ නිසා සමහර උදවිය හිතන්න පුළුවන් කොයි වෙලාවේද බණ ඉවර වෙන්නේ කියලා. නේද? දැන් මම කියාගෙන ආවේ මොකද්ද? දරුවෝ සහ දෙමාපියන් කොහොමද යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරගන්නේ? දරුවෝ කොහොමද දෙමාපියන්ට, දෙමාපියන් කොහොමද දරුවන්ට? දැන් කවි පදපේලියක් කීවා ඒ තියෙන්නේ ගුරුවරු කොහොමද ශිෂ්‍යයන්ට ආදරය කරන්නේ? ශිෂ්‍යයන් කොහොමද ගුරුවරුන්ට ආදරය කරන්නේ? පියවරෙන් පියවර තමයි එන්නේ. ඔබට දන්නව මෙතන ඉන්න වැඩිහිටියෝ කැකිරාව සෙන්ට්‍රල් එකේ මධ්‍ය මහා විද්‍යාලයේ අවුරුදු 25කට 30කට උඩින් අපේ මාමා ඔළුව වනනවා කොහොමද දන්නේ? දන්නවද? දන්නේ
මොකද්ද? විදුහල්පතිතුමාගේ බඩ කැපුවා. දන්නවද? අපි නැහැ. අපි හැබැයි අම්මා තාත්තගෙන් කිරියම්මාවරුන්ගෙන් අහලා තියෙනවා. අපි පුංචි කාලේ ඉන්නකොට විදුහල්පතිතුමාගේ බඩ කැපුවා. දැලි පිහියක් අරගෙන දරුවෝ කොරිඩෝ වල ඉඳලා දැන් කෝ ඇත්තටම ගුරුවරුන්ට දරුවෝ ආදරේ කරන්නේ. ඊට මේ මාස 3කට එහා පැත්තේ වගේ ටියුෂන් යන දියණියක් ටියුෂන් සර් අතින් දූෂණය වුණා. මේවා ඉන්දියාවේ ජපානයක නෙවෙයි. අපේ ශ්‍රී ලංකා දීපේමයි සිද්ධ වෙන්නේ. මිනිස්සු ක්‍රෝධයෙන්, ඊර්ෂියාවෙන්, වෛරයෙන්, මාන්නෙන් ජීවත් වෙන හින්දා. අනිකාට ආදරය කරන්නේ නැති හින්දා. අනිකාට ගෞරව කරන්නේ නැති හින්දා. ඒ අතර සමීප සම්බන්ධතා නැති නිසා, බුදුදහම දන්නේ නැති නිසා මිනිස්සු ප්‍රශ්න හදාගන්නවා. සහ ගැටලු වල නිරත වෙනවා. ඒ නිසා මේ සාපරාධී ක්‍රියාවන් ඔබේ පුංචි දරුවන්ට කියලා දෙන්න කවමදාකවත් අපි දන්නවා අපේ අතීතයේ ගුරුන් වහන්සේලා ගත්තහම නේද මෙතන කියව නැගිටි හුනස්නේ අපි ඈතින් එනකොට නැගිටිනවා ඒ තරමට බයයි. තවමත් අපේ ගුරු හාමුදුරුවන් වහන්සේට ඒ කියන්නේ අපි පැවිදි කරපු හාමුදුරුවන් වහන්සේට ඇහැට ඇහැ දීලා කතා කරන්නේ නැහැ. ඒ තරම් බයයි. තවමත් කතා කරන්නේ. මූණට මූණ දීලා කතා කරන්න බයයි. ඒ තරම් ඒ තියෙන ගහලා තියෙන ගුටි මතක් වෙනවා. නේද? හදන්න ගත්ත උත්සාහයන් අපට මතක් වෙනවා. එහෙමයි ගුරුවරුන්ට බලන්න පාසල අපේ ඇස්පාදන සොඳුරු බිමයි මේක දරුවන්ට වටින්නේ. එතන තමයි අපේ ජීවිතය ආලෝකමත් කරන්නේ. එහෙනම් පාසල තුල තියෙන තමන්ගේ පන්තියට, තමන්ගේ පන්තියේ ඩෙස් එකට නේද? පෑන් පැන්සල් වලට, පොත් වලට, බෑග් එකේට, සපත්තු වලට අපි ආදරය කරන්න ඕනේ. අපි පොතක් වැටුනොත් වැඳලා ගන්නෙ. එහෙම තමයි ශිල්පය හිටින්නේ, පිහිටන්නේ. අන්න ඒ කරුණු කාරණා දරුවෝ දැනමුතුකම් ඉගෙන ගන්නට ඕනේ. පාසලේ තියෙන ගහකොළ වලට ආදරය කරන්න ඕන. ඇයි ආදරය කරන්න ඕන ගහකොළට සහ ඒ පන්ති වලට ඩෙස් වලට ඇයි ආදරය කරන්නේ? මම විතරක් නෙවෙයි මේ පාසලෙන් ඉගෙන ගන්න. මම ඉගෙනගෙන යයි තව પરම්පරාවක් එන. මම විතරක් නෙමෙයි මේ පාසලෙන් ඉගෙන ගත්තේ. එහෙනම් එන්න ඉන්න පිරිසකුත් ඉන්නවා යන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා පාසලේ දරුවන්ට ගුරුවරු ආදරය කරන්නට ඕන. දරුවෝ ඊට පෙරලා පාසලට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ආදරය කරන්නට අවශ්‍ය වෙනවා. ස්වාමියා කොහොමද ගෙදර ඉන්න බිරිඳට ආදරය කරන්නේ? බිරිඳ කොහොමද ස්වාමියාට ලෙන්ගතුකම් දක්වන්නේ? බුදුදහමට අනුව බලන්න විමසලා ඔබ හැම දිනාටම අවශ්‍ය වේවි, වැදගත් වේවි. දෙවගණක් විය යුතුයි හිමි සඳුන් අභිමුවෙහි දෙවි කෙනෙක් ඉන් ඔබට ලැබෙනවා මල කඳක් සේවුනොත් දෙදෙනාම පිරිහිලා ජීවිතේ ආදරේ බිඳෙනවා සැමියාට වද කරන වදක බිරිඳක් නොවි ඉන්න යැයි බුදු සමිඳු දෙසනවා හිමි සඳුන් රැගෙන එන ධනය සොරකම් කරන චෞරි සම බිරිඳන්ද සිටිනවා චෞරි සම බිරිඳන්ද සිටිනවා හිමි සඳ ඔබත් ඇය ආදරින් පිළිගන්න ආදරණීය වදනින් නීති
ආමතන්න කිසිවිට පහත් කොට වාදනක් නොදොඩන්න එක සෙවනකම නිරතුරු සිත රාඳවන්න දිය යුතු තැනදී ඇය හට මුල් තැනදීම වත්කම් විලස नेक आबरन ගෙන දීම නොබිදෙන සේනහසින් ඇති කර සැම්බැඳීම කල යුතු දේ දෙන සුහදව ජීවත් වීම ගෙදර දොරේ වැඩ කටයුතු හොඳින් සොයලනු මැන දෙපැත්තෙන්ම ඉන්න නෑයින් එකසේ පිළිගනු මැන වෙනත් ගසක සෙවණැල්ලක් සිහිලස නොලඹනු මැන හිමි සඳුගේ ධනය සුරැක නොමැලිව සැර දෙනු මැන අපි කවුරුත් මිනිස්සුන්ය අපට මිතුරු ඉන්නවා ලබැඳුන සිත සැබැඳියාව සුරකින්නට දන්නවා නැති බැරි උන ඕන තැනක සලකන්නත් දන්නවා හදට හදයි සිතට සිතයි යහලුක මේ තියෙනවා හදට හදයි සිතට සිතයි යහලුක මේ තියෙනවා දෙපැත්තෙන්ම එන නෑයින් එකසේ පිළිගනු මැන දැන් මම මේ පොයින්ට් එකම ගත්තේ මොකද නැන්දම්මලා මාමලා නේද බිරින්දෑවරු අතර කොච්චර දික්කසාද වී මේ ප්‍රශ්න උසාවියට ගියාම නීතිඥ මහත්වරයෙක් හම්බුනහම අපට ඕන හැටියට අහගන්න පුළුවන්. දැන් මෙතන කියනවා බුදුහාමුදුරුවන්ගේ බුදුදහම තුල සිඟාලෝවාද සූත්‍රයේ තුල ගෙදර දොරේ වැඩ කටයුතු හොඳින් සොයලනු මැන දෙපැත්තෙන්ම එන නෑයින් එකසේ පිළිගනු මැන බිරිඳගේ අම්මා තාත්තට තමන්ගේ ස්වාමියා ආදරය කරන්න ඕන ගෞරව කරන්න ඕන ලිංගතුකම් කරන්න ඕන බිරිඳත් තමන්ගේ ස්වාමියාගේ අම්මා තාත්තට මොකද කරන්න ඕන ආදරය කරන්න ඕන ලිංගතුකම් එහෙම නැති වුණාම ඉතින් එන කොටා ගන්නවා තමයි ප්‍රශ්න ඇති වෙනවා තමයි බලන්න බුදුදහමේ කොච්චර ලස්සනට මේ සූත්‍ර දේශනාවන් වල මේවා පැහැදිලි කරලා තියෙනවා ඔය ප්‍රශ්න කෙලවර වෙන්නේ එක්ක මරණයකින් එක්ක 6ක් 4ක් නොතේරෙන පුංචි දරුවෙක්ගෙන් හරි මේ මරණ කෙලවර වෙන්න පුළුවන් ඒ නිසා වර්තමාන සමාජයත් එක්ක අලලා ඔබට ආදරේ නිසා ඔබට ලෙන්ගතු නිසා තරුණ භික්ෂූන් වහන්සේලා හැටියට ජීවිත අයාලේ අකාලේ නොමැරෙන්නට වදන් ටිකකුයි බුදුදහමින් එකතු කරලා බුදුදහමයි ආදරයයි කියන
මේ කරුණු කාරණා ඔස්සේ ඔබට දැනමුතුකම් ටිකක් කියලා දෙන්න. ඊළඟට අපි යහලුකම පිළිබඳව මිත්‍රත්වයේ පිළිබඳව කතා කරලා මේ ධර්ම දේශනාව ඉවර කරනවා. යහලුකමයි බුදු දහමයි එක් වී කලන මිතුරු දාම යහවදනක් වී ලොවම සුහඳසේ එක යායක් වී ආදරයෙන් අපි සුරැකෙමු එක් වී ආදරයෙන් අපි සුරැකෙමු එක් වී පියවදනින් නීති කතා කරන්නේ පිය වූ සඳ ඔහු පිහිටට එන්නේ හිත වැඩ පිණිසයි හැඟුම් තියෙන්නේ සමාන විලසින් සැවොම සීතන්නේ සමාන විලසින් සැවොම සීතන්නේ යහලුකම හොඳටම කියවෙන එකක් තමයි බුදුදහමේ තියෙනවා. බුදුදහමින් මුලින්ම පැහැදිලි කරන්නම් කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රත්වයට. දැන් වැඩි කියන්නේ දැන් බණ ඉවරයි. හොඳේ. දැන් වෙලාව කීයද අපේ මාමා? 8:29යි. 8:45 වෙනකන් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හරිද? ධර්ම දේශනාව ඉවර කරනවා. බුදුදහමේ කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ මිතුරුකම කියලා කියන්නේ අගය කරන දෙයක්. කොහින්ද අපට මේක මුලින්ම හම්බෙන්නේ? මංගල සූත්‍රයේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. මොකද කියන්නේ? බාලයන් ඇසුරු කරන්නට එපා, පණ්ඩිතයන් ආශ්‍රය කරන්න කියලා. පණ්ඩිතයෝ කියලා කිව්වේ වැරද්දක් කරන්න යනකොට ඒ වැරද්දට තවත් අනුබල දෙන යහළුවෙක් නෙවෙයි. ඒ වැරද්දෙන් මුදව ගන්න යාළුවෙක් වෙන්නට ඕන. ව්‍යග්ගපච්ච සූත්‍රයේ මෙලව දියුණුවට හේතු වන කරුණු 4ක් තියෙනවා. මොනවද? උත්හාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා. ඔන්න අපට බුදුදහමේ කල්යාණ මිත්‍රතා ඊළඟට සමජීවිකතා. කොහොම නමුත් මේ කරුණු 4 කල්යාණ මිත්‍රතා උගන්වනවා. කල්යාණ මිත්‍රත්වය. මේක ගීත සාහිත්‍යයෙන් පැහැදිලි කරොත් මට ගීතයක් මතක් වෙනවා. මොකද්ද? ඔය ඇත්තෝ අහලා තියෙනවා එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ මොනවද? මොකක්ද මොන සින්දුවද? සල් සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ. සින්දුව කියන්නේ මේ පද පෙළ ටික කියන්නේ. කිඩා රන්මලේ පවා සුවඳ දිගහැරේ කිය. ඔන්න මේකත් ඉගෙන ගන්නකො. සල් සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩා රන්මලේ පවා සුවඳ දිගහැරේ කිය. කිඩා රන්මල කියලා කියන්නේ හරි ගඳ මලක්. මේ දැන් දරුවෝ දන්නේ නැතුව ඇති. මමත් ඇහැට දැකලා නැහැ. හැබැයි මම ෆෝන් එකෙන් විස්තර හොයලා තියෙනවා. කිඩා රන්මල කියන මල මොකක්ද කියලා. මැස්සෝ අහන හරි ගඳ මලක් තමයි කිඩා රන්මල. සමහර හේන් වල පිපෙනවා, ගෙවත්තෙත් පිපෙනවා. කලාතුරකින් තමයි පිපෙන්නේ. දුර්ලභයි, අඩුයි. මේ මල එහෙම පිපෙන්නේ නැහැ ලේසි. කිඩා රන්මල. මේ සින්දුවේ හරියට අර්ථය ඇහුවොත් අපට ජීවිතේට දැනමුතුකම් රාශියක් ළඟා කරගන්න පුළුවන්. සල් කියලා කියන්නේ ලස්සන මලක්, සුවඳ මලක්. සල් සපුනත් එහෙමයි. නිල්මානෙලුත් අපි දන්නවා ලස්සනයි, සුවඳයි. නිල්මානෙල් කුමුදුත් එහෙමයි. සමන් මල් අතරේ සමන් පිච්ච කොහොමත් සුවඳයි. නේද? මෙතන තියෙන්නේ සමන් පිච්ච ගහක්ද? මේ තියෙන්නේ. ආයක තමයි මාම ඉඳගෙන ඉන්නේ සමන් පිච්ච ගහක්. එතකොට ඔන්න සමන් පිච්ච ලස්සනයි, සුවඳයි. රැයට පිපෙනවා, රැයට සුවඳයි. සල්සපුනා නිල්මානෙල් කුමුදු සමන් මල් අතරේ කිඩා රන්මලේ පවා සුවඳ දිගහැරේලු. කොහොමද මේකේ අර්ථය තියෙන්නේ? අපි දැන් මේ ස්ටූල් එක උඩින්, මේසෙ උඩින් කිඩා රන්මලක් මැදින් තියෙනවා. දැන් මේ දෙහත් තට්ටුව තියලා තියෙන්නේ. ඒ වගේ තියෙනවා කිඩා රන්මල.
සල්සපුනා නිල්මානිල් කුමුදු සමන් මල් ඒක වටේට තියෙනවා. මොකද මෙතනින් කියන්නේ සල්සපුනා නිල්මානිල් කුමුදු සමන් මල් අතරේ ඉඩාරන් මලේ පවා සුවඳ එනවලු අනිත් මල් එකතු වුනහම. එහෙනම් ජීවිතේ තට්ට තනි වෙච්ච පුද්ගලයෙකුට නේද? ජීවිතේ වැරදිච්ච මේ අඟුලිමාල වගේ ජීවිතේ අඳුරු ජීවිත ගත කරන පුද්ගලයෙකුට මිනිස්සු 3-4 දෙනෙක්ගේ රැකවරණේ සහ ආදරයේ ලෙන්ගතුකම ඇති අන්න මොකද කිඩා රන්මලේ පවා සුවඳ දිගැර අර ගඳ මලෙත් ගඳ නැති කරනවලු අනිත් මල් එකතු වුණාම. එහෙනම් වැරදි කරන මිනිස්සෙක් වටා අපි සත්පුරුෂ මිනිස්සු එකතු වුණොත් මොකද කරන්න පුළුවන්? ඒ මිනිස්යාගේ ජීවිතේ සුවඳවත් කරන්න පුළුවනි කියන කාරණාවයි මේ සල්සපුනා නිල්මානිල් කුමුදු සමන් මල් අතරේ කියන මේ එච්.ආර්. ජෝතිපාල ගායන මේ ගීතයේ තියෙන ඔබ ਵਿਚාරේ අහලා බලන්න කරුණු විමසලා බලන්න. එතකොට අපට පුළුවනි මේ මිනිස් සමාජයේ අඳුරේම වැටිලා ඉන්න පුද්ගලයෙක් අසත්පුරුෂ මිනිස්සේ ඒ මිනිස්සයා තලල පොඩි කරන්නේ නැතිව ගරහන්නේ නැතිව නිന്ദා අපහාස කරන්නේ නැතිව ඒ මිනිස්යාගේ ජීවිතේ සොඳුරු ආලෝකමත් ජීවිතයක් බවට අපි කාටත් පත් කරන්න පුළුවන් හොඳ මිනිස්සුන්ට. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය අපි හැම දිනාටම උගන්වනවා බුදුදහමේ. අපි හැමෝටම මිත්‍රයෝ ඉන්නවා. ඒ නිසා තනි වෙච්ච වෙලාවකට ගොඩාක් මිනිස් ඝාතන තියෙනවා තමන්ගේ ජීවිතයෙන් ඝාතනය කරගන්නවා. ඒ කියන්නේ මොකක්ද? සිය දිවි නසා ගන්නවා, සූසයිඩ් කරගන්නවා නේද? ඇයි එහෙම වෙන්නේ? වර්තමාන සමාජයේ එහෙම වෙන්නේ. තමන්ට සවන් දෙන්න කෙනෙක් නැතුව යනවා. ජීවිතේ හුදකලා වෙනවා. අන්න අර මිනිස්සයෝ සොඳුරු මිනිස්සයෝ කීප දෙනෙක්ට ඒ මරණය වළක්වා ගන්න පුළුවන් සවන් දුන්නොත් ඒ ප්‍රශ්න වලට අපිත් මැදිහත් වුණොත් නේද? තමන්ගේ දෙමාපියෝ කොච්චර සිහින බලාපොරොත්තු ඇති කරගෙන දරුවෝ හදන්නේ. ඒ දරුවා ගෙදර යනකොට බෙල්ල වැල දාගෙන හිටියෝ නේද? ඇයි දෙමාපියෝ උනත් සවන් දීලා නැහැ. තමන්ගේ යහළුවෝ සවන් දීලා නැහැ. කොච්චර දුකක් තියෙනවද? ඒ නිසා මේ අකාලේ මැරෙන ජීවිතවලට අපි හැමදෙනාම වග කියන්නට ඕන. ඒ නිසා ජීවිතේ තනි වෙන අවස්ථා අපි හැමෝටම තියෙනවා. ඒ නිසා ඒ ජීවිතත් සුවඳවත් කරගෙන සත්පුරුෂ ලෙස තමන්ගේ ජීවිතයත් සාර්ථක කරගෙන බුදුදහමට අනුව මේ යුතුයකම් වගකීම් සිද්ධ කරගෙන ජීවත් වුණොත් ඒ මිනිස්යන්ට මේ ලෝක වශයෙන් දියුණු වෙන්නත් පුළුවන්, පරලොව ජීවිතේ සුගතිගාමී වෙන්න පුළුවන් කියන කාරණාවයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ. ගිහි පැවදි කාලඟත් එකිනෙකා හැඳිනගත් කාරුණික මෙත් හැඟුම් තියෙනවා. සිහි කරන විට දහම් මෙත් කයින් මෙත් සිතින් වචනයෙන් ආදරය නැගිනවා. දනට පිනකට දෙන්න නොමවසා ගෙදර දොර පිඬු පිනිස වඩින මග බලනවා. බුදු බණේ හැම තැනම හොඳ හිතක් හදන්නට ආදරින් නියදහම කියනවා. ආදරින් නියදහම කියනවා. කිසි සතෙකු නොමරන්න කියා පැවසූ බණේ පවතින්නේ අසීමිත ආදරේ. අනුන්ගේ දේ නොගෙන හොඳින් ජීවත් වෙන්න එවිට කාටත් නොමැත කරදරේ. පසිදුරන් වැරදි ලෙස පිනවන්න යන විටදී තමන්ටත් අනුන්ටත් කරදරේ.
මුසාබස් නම් එපා සුහද හද බිඳ දමයි සදාදර සන්තාන මන්දිරේ සදාදර සන්තාන මන්දිරේ හැම බණ පාදයක්ම මිහිරිය ආගනේය සුරැකින විට අනුන් තමනුත් රැකුණේය පිංසිත් බිමෙහි මුදිතා මල් පිපුණේය හොඳ සිත් තුල ඇත්ති බෝසත් වරුණේය බිම්බා බිසව සංසාරික පැතුම ලෙසින් සසරින් සසර ආවාමය ඒකම ලෙසින් හද බැඳි සාන්ද කීඳුරු ජාතක පුවත විසින් සිනහස ආදරය පවසයි දකින්න රිසින් බුදුබණ කියවන්න තොරතුරු ඇත බොම දේවිය සම්බුලාගෙන දුනි සැනසීම ඉරවා වීකාරල් අරගෙන ඊයසේම මව්පිය සෙනෙහි ඇත ජාතක යෙහි සාම සිවි ජාතකයේදී තම ඇස් දන් දුන්නේ විසතුරු අත් බැවුහි දරු දෙදෙනා දුන්නේ රණහංසයකු වී පවුලම රැකගන්නේ කරුණාදායා මුදිතා ගුණ බලයෙන්නේ කඳු කැඩී නාය ගිය කඳුළු අරුසාවේදී අපේකම හැම තැනම මතුනා දකුණේ අය කඳු රටට සියදහස් දේ රැගෙන පිහිටවන අදහසින් පැමිණුණා ගං වතුර පොහොසත්ව සතර වට යට කරන් පැමිණි විට සියලු අය දුක් වුණා මහා මුහුද ගොඩට ගැලු සුනාමියේ රකුසාගි විපතේදී අපේකම දිස් වුණා විපතේදී අපේකම දිස් වුණා ඒ ගමේ ඉදුණු බත මේ ගමට පැමිණියේ කියන්නයි බුදු බණේ ආදරේ පල්ලියේ පියතුමා
වෙදනලාවක් අරන් පැමිණියේ හද බැඳුණු ආදරේ සිහල මුස්ලිම් දෙමළ එකම මුහුදින් ගොඩව කඳ උරක ගුලි උනේ ආදරේ වටින දේවල් නැතිව අසරණව ගිය කල්හි තරාතිරමක් නොමැති ආදරේ තරාතිරමක් නොමැති ආදරේ දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළුණ සාත බිය නැති වෙත්වා සොවින් පෙළුණ සාත සුවපත් වෙත්වා සෑම දිනා ලොව නිවන් දකිත්වා සෑම දිනා ලොව නිවන් දකිත්වා සෑම දිනා ලොව නිවන් දකිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. හොඳයි සාදුනාදයක් පවත්වමු. පරිස්කාර පූජා කරලා අපි පුණ්‍යානුමෝදනාව කරලා මේ පින්කම නිමාවටපත් කරමු. එදකන් ওই ස්ථානවලම ওই විදිහට වීමු. තෙරුවන් සරණයි. හොඳයි සාදු කියන්නේ. හොඳයි සාදුනාදයක් පවත්වමු. සබ්බදානං ධම්මදානං ජිනාති සියලුම දාන අතරින් උතුම්ම වන දානයේ හැටියට සලකන ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවක් උතුම් කවි බණ ධර්ම දේශනාවක් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝම උවමනාවෙන් යුක්තව පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි හැමදෙනාම දක්වා හොඳින් ශ්‍රවණය කරන්නට යෙදුන අපේ ජීවිතේ ආලෝකමත් කරගන්නට ඕන විදිහ මේ ලෝක වශයෙන් ජීවත් වෙන්නට ඕන විදිහ යුතුයකම් වගකීම් වැඩිහිටියන්ට ආදරය කරන දෙමාපියන්ට සලකන විදිහ ස්වාමියා දරුවන් ස්වාමියා ස්වාමි දියණියට ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට ගුරුවරු ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන් ගුරුවරුන්ට කියන මේ පැවිද්දන් ගිහියන්ට ගිහියන් පැවිද්දන්ට කියන මේ යුතුයකම් වගකීම් සෑම සංස්ථාවක්ම අනාවරණය වෙන පරිදි ඔබ හැමදෙනාම පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි හැමදෙනාම දක්වා මේ උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. දැනමුතුකම් රාශියක් අපි අද දවසේ එකතු කර ගන්නට යෙදුණා. මේන් ලබන්නා වූ සියලුම කුසලානිසංස ධර්මයන්ගේ ශක්තිය බලය කරන කොටගෙන අපි නමින් නැසී මිය පරලව යන්නට යෙදුන සියලුම ඥාතිකාරක ආදීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන්
ඒ ඇත්තන්ගේ සසර ගමන සුවපත් වේවා. දුක් ඇති ස්ථානයන් වල උප්පත්තිය ලැබලා සිටිනවා නම් ඒ දුකින් අත මිදේවා සැපවත් වේවා. සැප ඇති ස්ථානයන් වල උප්පත්තිය ලැබලා සිටිනවා නම් ඒ සැපය වඩා වර්ධනය වේවා. අවසානයේදී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට අපි නමින් නැසී මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා වෙත්වා වෙම්වා සිතමින් සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ පින්කමේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ මුඛ්‍ය පරමාර්ථය නිමිත්ත බලාපොරොත්තුව වෙන්නේ මේ නිවස කේන්ද්‍ර කරගෙන අද මේ වගේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුනේ මේ දුවා දරුවන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඒ වගේම ස්වාමි දියණියගේ ස්වාමි පුරුෂයා ඥාතිවරුන්ගේ ඥාතිවරයා සහෝදර සහෝදරියන්ගේ සහෝදරයා නමින් එච්.බී. අනුරසිරි මහත්මයා මිය පරලොව ගිහිල්ලා 3 මාසයක් ගත වෙන වෙලාවේ එතුමන්ගේ සසර ගමන සුවපත් වේවා උතුම් නිවනින් සැනසේවා කියන උතුම් අරමුණ ප්‍රාර්ථනාව බලාපොරොත්තු ඇති කරගෙනයි මේ දවසේ අද මේ උතුම් වූ නිවස කේන්ද්‍ර කරගෙන මේ විදිහට පවත්වන්නේ කාරුණික පින්වතුනි අපි පින්කම් රාශියක නියැලෙන්නට යෙදුණා. බලන්න උඩට උඩුවියන් බැඳලා පායට පාවඩන් දාලා තිසරණ සහිත පන්සිල් සමාදන් වුණා. සීලවන්ත ගුණවන්ත පිරිසක් බවට පත් වුණා. පංචතූර්ය වාදනයන් පවත්වන්නට යෙදුණා. දෙවියන්ට ආරාධනා කරන්නට යෙදුණා. සබ්බදානං ධම්මදානං ජිනාති කියන බුදු වදන පසක් කරමින් ධර්ම දානේ නියැලෙන්නට යෙදුණා. පින්කම් රාශියක් සිද්ධ කරගන්නට යෙදුණා. පින්කමේ කිසිඳු අඩුපාඩුවකින් තොරව මේ වැඩ කටයුතු බොහෝම ලස්සනට අනර්ග විදිහට සුන්දර විදිහට උත්කෘෂ්ඨ විදිහට ඒ වගේම ශ්‍රේෂ්ඨ විදිහට අපි මේ දවසේ මේ උතුම් වූ පින්කම් වල නියැලෙන්නට යෙදුණා. මේ උතුම් වූ පුණ්‍යඵල ධර්මයන්ගේ ශක්තිය බලය කරන කොටගෙන අපි ප්‍රාර්ථනා කරමු එච්.බී. අනුරසිරි මහත්මයාගේ සසර ගමන සුවපත් වේවා. ඒ වගේම දුක් ඇති ස්ථානයන් වල උප්පත්තිය ලැබලා සිටිනවා නම් ඒ දුකින් අත මිදේවා. සැපවත් වේවා. සැප ඇති ස්ථානයන් වල උප්පත්තිය ලැබලා සිටිනවා. ඒ සැපේ වඩා වර්ධනය වේවා. අවසානයේදී ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට අප්පච්චීට ස්වාමි පුරුෂයාට සහෝදරයාට ඥාතිවරයාට අනුසරි මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා වෙම්වා සිතමින් සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. මේ උතුම් වූ පින්කම් වලට ආශිර්වාද කරන ඉෂ්ඨකාමී පුණ්‍යකාමී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයාටත් පින් පඬුරක් වශයෙන් මේ පින්පෙත් අනුමෝදන් වේවා. අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා වෙම්වා සිතමින් සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ නිවසේ වාසය කරන ගෘහාධිපතිනිය හැටියට දැනට වැඩ කටයුතු සිද්ධ කරන ඒ ස්වාමි දියණියටත් ආදරණීය දුවා දරුවන්ගේ මෑණියන් වහන්සේටත් අපට මාස 2ක් විතර වෙනවා මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා. එතකොට ඊයේ ප්ලෑන් කරලා අද ගත්ත වැඩක් නෙවෙයි. අපි හැමෝම වැඩක් කරනකොට එහෙම තමයි කාලය, ශ්‍රමය, ධනය කියන වටිනා සම්පත් කැප කරලයි පින්කමක් කරන්නේ. තමන්ගේ ස්වාමියා වෙනුවෙන්, තමන්ගේ අප්පච්චි වෙනුවෙන්. ඒ ගුණ සුවඳ සිහිපත් කරගෙන. ඒ නිසා බුද්ධ ශාසනය උගන්වන උතුම්ම පින්කම් හැටියට සලකන ධර්ම දානමේ පින්කම බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම උවමනාවෙන් කිසිදු අඩුපාඩුවකින් තොරව මේ කටයුතු සිද්ධ කරගන්නට යෙදුණා. ස්වාමි දියණියක් හැටියට මෑණියන් වහන්සේ කෙනෙක් හැටියට එතුමියටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුවා දරුවන් ඇතුළු පවුලේ හැමටත් මේ පින් අනුමෝදන් වේවා. බණ අහන්න ආපු පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ ලෝක වශයෙන් ඉෂ්ට සිද්ධ කරන විවිධ රැකී රක්ෂා වෙලහෙළඳාම් ගොවිතැන්පත් ආදී දිනෙන් දින මොහොතින් මොහොත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. යෝධ බල යෝධ ශක්තිය උදා වේවා. බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ තුනුරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සිත සාන්තිය යහපත උදා වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර ධර්ම සිරිත් පිරිත් ගුණදහම් නිරන්තරයෙන් සුපෝෂිත වේවා. අපිව හැදූ වැඩූ ආදරණීය ගුරු දෙමාපිය ආදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා.
සතර දළදා වහන්සේගේ ආශිර්වාදය වේවා. විශේෂයෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර පරිපාලනය කරන්නට යෙදුන තරුණ මහත්වරුන්ට ඇතුළු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. මම පෞද්ගලික වශයෙන් මගේ හඬටත් බාධාවක් නොකළ කනටත් ඔය ඇත්තන්ගේ කනටත් බාධාවක් නොකළ මේ ශබ්ද විකාශන යන්ත්‍ර පරිපාලනය කිරීම සම්බන්ධයෙන් අපේ දන්න හිතවත් ඒ තරුණ මහත්වරුන්ට අපේ වැඩ කටයුතු වලට නිරන්තරයෙන් සම්බන්ධ වෙන පිරිසක් ඒ හැම දිනාම බොහොම ආදරයෙන් ලෙන්ගතුකමින් මම ආශිර්වාද කරනවා. පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැති අමූර්ත මහා නිර්වාණය උදා කර ගන්නට අපි දෑත් එක් කරලා මේ කරන්නට යෙදුන පින් කුසල් වල ශක්තිය බලය පාරමිතාවක්ම වේවා වෙත්වා වෙම්වා සිතමින් සාදු නාදයකින් ප්‍රාර්ථනා කර බුදු සම්මිදු සරණයි නිමල සදහම් සරණයි අරිය සංඝ සරණයි ඔබ හැමට තුනුරුවන් සරණයි ඔබ හැමට තුනුරුවන් සරණයි ඔබ හැමට තුනුරුවන් සරණයි